ලස්සන රැට. ඒ කොළඹ ලස්සන රැයේ අසිරිය වැඩි වෙන්නේ අවුරුද්දක පමණක් තිබෙන මාස 12 එක් මාසයකට පමණක් උදාවන මේ වෙසක් පුත් පොහොය මාසයේදී මුළු කොළඹම වෙසක් අසිරිය නැහැවි යන කුරුයි. ඒ කොළඹ ලස්සන රැට තවත් ලස්සන කරමින් මුළු කොළඹ නගරයම වෙසක් වැඩි ලස්සන අලංකාරවත් වූ හැඩවල් වලින් විචිත්‍රවත් මාසය තමයි මේ වෙසක් මාසය අපිට හඳුන්වන්නට පුළුවන්. ඉතින් දෙනෝ දහස් දෙනා යන්නේන ලංකාවේ ප්‍රධානතම මාර්ගය බේස් ලයින් මාර්ගය දෙපඩකොට අපේ නගරය හරහා ගමන් කරන ඔබට දැක බලා ගැනීමට මේ අවස්ථාවේදී වෙසක් මාසය වෙනුවෙන් දෙපඩකොට එක්සත් වෙරළුන්ගේ වෛශාඛ දාන සමිතිය විසින් මේ ඉදිරිපත් කරන ලබන දෙපඩකොට තොරණ අපිසයි ඔබ අපගේ සියලු දෙනා මේ අවස්ථාවේදී වැඩ සිටින්නේ. එසේනම් මේ අපගේ අවස්ථාව දෙපඩකොට තොරණේ අතීතයේ සිට වර්තමානයේ දක්වා මේ තොරණ පවත්වාගෙන ඒම තොරණ කර්මාන්තය පිළිබඳව විශේෂ වූ සාකච්ඡාමය වැඩසටහනක් ඔබ සියලු දෙනාට ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා කර දෙන්නට ඒ අවස්ථාවට මේ අවස්ථාව සඳහා වැඩම කොට වදාළ දෙපඩකොට විසුද්ධාරාම මහා විහාරස්ථානයේ ගරු විහාරාධිපති අපගේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ වගේම අපගේ අනිකුත් ගරුතර ස්වාමීන් වහන්සේ ඒ වගේම දෙපඩකොට වෛශාඛ දාන සමිතිය ගරු සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණු සියලු දෙනාම මේ අවස්ථාවේදී මා මේ සාකච්ඡාව සඳහා පිළිගනු ලබනවා. එසේනම් අපි මේ සාකච්ඡාව එසේ ආරම්භ වී මාගේ පළවෙනි ප්‍රශ්නය මේ විදියට යොමු වන්නේ දෙමඩගොඩ එක්සත් වෙළඳුන්ගේ වෛශාඛ දාන සමිතියේ ප්‍රධාන අනුශාසක හැටියට කටයුතු කරන තිබිලිගස්යාය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී මහා විසුද්ධාරාම ත්‍රිපිටක මූලී පිරිවෙනේ අධ්‍යක්ෂක දෙමඩගොඩ විසුද්ධාරාමාධිපති අතිගෞරවාද ශාස්ත්‍රපති පූජ්‍ය වැඩිමඩ ශාන්තනායක ස්වාමීන් වහන්සේට අපි හාමුදුරනේ වෙසක් දෙමඩගොඩ වෙනුවෙන් අපේ බෞද්ධ ජනයා ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වලට මූලිකත්වය දීලා කටයුතු කරනවා. ඉතින් දෙමඩගොඩ එක්සත් වෙළඳුන්ගේ වෛශාඛ දාන සමිතිය මේ වෙසක් පුජිතය වෙනුවෙන් මනිසෝර ජාතකයේ නගත් මේ වෙසක් පොත මේ අවස්ථාවේදී අප දෙමඩගොඩ නගරයේ අභිමානයක් එක් කරමින් මේ අවස්ථාවේදී ප්‍රදර්ශනය කරනවා. මම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමැති කතාවට ප්‍රවේශය රැගෙන ගනිමින් මේ මනිසෝර ජාතකයේ අපේ දෙමඩගොඩ ප්‍රදේශවාසීන් ඒ වගේම මේ තොරණ අරබන්න ආපු දසදහසක් ජනයාට මේ මනිසෝර ජාතකයෙන් ගත හැකි ආදර්ශය කොහොමද කියලා අවසරය අපේ නිස්සාරණයට වැඩමකට වදාළ දෙමඩගොඩ මහාචාර්යාරාම විහාරවාසී ඒ වගේම එංගලන්තයේ විශිෂ්ට ධර්මාශෝක විහාරාධිකාරී විචිත්‍ර කාව්‍ය ධර්ම දේශක වගේ විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රවිදි විහාරකල කුසල සම්ප්‍රදාය ඒ වගේම දෙමඩගොඩ එක්සත් වෙළඳුන්ගේ වෛශාඛ දාන සමිතියේ ගරු සභාපති ලලිත් කුමාර මහත්මයාණනි ඒ වගේම මේ වෙළඳ සංගමේ ගරු ලේකම් කාමෙන්තුරු ජගත් මහත්මයාණනි ඒ වගේම බහන්දාකාරික නිහාල් මහත්මයා ඇතුළු කොට ඇති ආවුණු පින්නතුනි අපේ මහත්මයා විමසන්නේ දුනා ආමිෂයේම පැත්තක් ඒ වගේම ප්‍රශ්නයේ ප්‍රතිපත්තියේ පැත්තක් නිස්සක්කේකත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. අපේ ශාන්තිනායක පියෝතිලක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශ කල්පලක්ෂයක් මුළුල්ලේ තෙරුන් ධර්ම පුරල තමයි මේ බුද්ධත්වය අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ අවබෝධ කරගත්ත ධර්මය ආගමක් හැටියට වර්තමානයේ බොහෝ දෙනා අතර ප්‍රකාශ කරනවා. ඇත්තටම මේක මුළු ලෝකයේම ජාති ආගම් කුලමල ભેද වලින් තොරව සකල ලෝක සත්‍යයට දේශනා කරන්න දිච්ච දර්ශනයක්. ඒකට මේ දර්ශනය සුනාදීන නැත්නම් දීර්ඝාලීනව 2568ක් වෙනවා මේ බුද්ධ වසර. ඉතින් මේ බුද්ධ වසර මේ ගෙවිගෙන යන කාලය තුල මේ දර්ශනය විවිධ පැතිකඩවලට යොමු වුණා. ඒකෙදී විශේෂයෙන්ම ආමිෂමය පැත්තට, ඒ වගේම ප්‍රතිපත්තියේ පැත්තට ඒ නුවණැති පුද්ගලයන් මේ ධර්මයේ වටහාගත්ත, අදහාගත්ත, දැනගත්ත, ඉගෙනගත්ත ධර්මයන් එක්ක එකතු වෙච්ච පිරිස
විවිධ වෙදී යන තේදුනා. ඒකේ වර්තමානයේ වෙනකොට ලෝකයේ සාර පිටක් මේ දර්ශනීය හරය සොයමින් මේ දර්ශනීය ගවේෂණය කරමින් කටයුතු කරන තගේ පැත්තට යොමු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වලට වඩා බටහිර ලෝකයේ නැත්නම් ලෝකයේ ඉන්න නැති නැත්නම් දර්ශනීයම් පිළිබඳව අධීක්ෂණය කරන ප්‍රයන නිරීක්ෂණය කරන ඒ ගැඹුරු දැනුමක් ඇති පිරිස අද මේ බෞද්ධ දර්ශනීය වටා බොහොම දෙංගත්ව එකතු වෙමින් පවතිනවා. ඉතින් ඒ විදිහට ඒ පිරිසට නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක නුවණැත්තන්ට දර්ශනයක් දේශනාවක් දෙකක් සාමාන්‍ය දීපක දේශනාවක් නෙමෙයි කියලා. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට මේක අද වෙනකොට ආගමික පැත්තට දර්ශනය යොමු වෙලා මේක ආමිෂමය පැත්තට බොහොම ලොකුවට කතා කරන්නට ඉල්ලති වෙනවා. ඒකකොට මේක ඇතුලේ තියෙන වූ දර්ශනය ඒ විදිහට මේතු ඒ දර්ශනයත් එකතු වෙලා තමන්ගේ සිත නිවා ගන්නවා වගේම ඒ අවශ්‍යතාවයට ගමන් කරනවා වගේම මේතුගේ ආමිෂමය පැත්තට යොමුනේ පිරිස මේ විදිහට විවිධ පින්කම් සිද්ධ කරන්නට යෙදෙනවා. ඒකට ඒ එක්කාංගයක් තමයි මේ දෙකක් එකත් එක්ක මේ විදිහට වෙසක් තොරණ, ඒ වගේම දන්සල්, ඒ වගේම වෙසක් කූඩු, ඒ වගේම වෙසක් සැරසිලි ආදී බත් ගීත ගායනා විවිධාකාර පින්කම් මේ විදිහට සංවිධානය වීම. අනිකුත් පැත්තෙන් ගත්තට පස්සේ දානමය පින්කම්, ඒ වගේම බෝධි පූජා පින්කම්, ඒ වගේම පන්සල් අපරිසි පූජා පින්කම්, පන්සාලිස් පූජා පින්කම් ආදී වශයෙන් විවිධ පින්කම් මේ වෙසක් පොයත් එක්ක සංවිධානය වෙනවා. මිනිස්සු ඒකට ඉන්ටර්නියලිනවා. ඉතින් ඒ විදිහට මිනිස්සු මේ ආමිෂමය පැත්තට මේ නැඹුරු වෙලා කටයුතු කරනවා. ඒක කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි මේ ආමිෂමය පැත්තට බර වෙන්නේ කියලා. ඒ දාර්ශනික පැත්ත හැමෝටම වහා ගන්න පුළුවන් පැත්තක් නෙමෙයි. පඤ්ඤාවත්තස්සායම් ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤෝ. එතකොට මේකේ තියෙනා වූ මේ ආමිෂමය පැත්ත තමයි එතකොට අද වෙනකොට සාමාන්‍ය ජනතාවට විශේෂ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ආමිෂමය පැත්ත අනිවාර්යෙන් තිබිය යුතුයි. සමහර අය මේ වෙනකොට මේ දාර්ශනික පැත්ත විතරක් අරගෙන ආමිෂමය පැත්තෙන් මේ මිනිසුන්ට ලබා දෙන්නා වූ මානසික සහනය පිළිබඳව හිතන්නේ නැතුව ඒ තමන්ගේ පාණික්‍ය පෙන්නන්න යම් හාම්ප්‍රූපව යම් ප්‍රකාශයන් සිද්ධ කරනවා. ඒ අය වටහාගත්ත විදිය වැරදි. මොකද මේක මේ දර්ශනය එතකොට ප්‍රතිපත්තියේ පැත්තට වගේම ආමිෂයේ පැත්තට යොමු වෙච්ච මේ දෙපැත්තටම මේ තුල ගමන් කරන්න කටයුතු කරන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ ආමිෂයේ පැත්ත කියන එක තාමත් වැදගත් සාමාන්‍ය ජනතාවට. ඉතින් මේ විදිහට යන ගමනේ තමයි දෙවඩකොට එක්සත් වෙනතුගේ වෛශාඛ දාන සමිතිය දීර්ඝ කාලයක ඉඳලා මේ විදිහට මේ දාන මේ තොරණි කරගෙන එන්නේ. ඉතින් මේක ඇත්තටම අපේ ප්‍රදේශයට ලොකු ආඩම්බරයක් ගෙන දෙන කාර්යයක්. ඉතින් මේ අවුරුද්දේ මම කියන්නේ මේ දිගට මේ තොරණ පවත්වාගෙන යීමේදී මේ සංවිධායක මණ්ඩල විශේෂ සභාපතිතුමා, ලේකම්තුමා, බහඳකාරතුමා අනිත් ඒ කාර්ය මණ්ඩලය දැඩි කැපවීමක් කරලා තමයි මේ තොරණ හැමදාම ඉදි කරත් යෙදෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි පොත්පත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම අද නැත්නම් මේ 2024 වර්ෂයේ වෙසක් පොයත් එක්ක මණිචෝර ජාතකය තමයි ප්‍රදර්ශනය කරන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මණිචෝර ජාතකය ගත්තම මේකෙන් කතා කරන්නේ මණික සොරාගත් මේ කතා වස්තු පිළිබඳව අපි ගෞරවනීය පඬිත් හම්බුතුමාගේ ධර්මදේශනාවේදී පැහැදිලි කරාවේ. නමුත් මේ මම මේ වර්තමානයත් එක්ක මේ ගැළපෙන්න වචන දෙයක් තමයි ප්‍රකාශ කරන්නේ. ඉතින් මණිචෝර මණික හොරකම් කරගත්තායි කියන අභූත චෝදනාවක් නගලා සුමන කියන පවෝසත් දරුවාගේ බිරිඳ හොරකම් කරගත්ත පැහැරගෙන උත්සාහ කරගත්තු පදේ පිළිබඳව තමයි මේ මණිචෝර ජාතකයෙන් කතා කරන්නේ. මේක බැලුවම මේ රටේ පාලකයන්ගේ සහ පාලක පැලැන්ති, ඒ වගේම මේ පාලකයන් සමග සිටින සහචරයන්ගේ සහ අනිකුත් දෙයගේ අංගාමකින්ගේ ස්වභාවය මේ මණිචෝර කතාවෙන් පැහැදිලි. මොකද ඒ අයට මේ රටේ යමක්
කියලා හිතුනොත් ඒක මොන විදියකින් හරි අය ලබා ගන්නවා. ඒක ක්‍රමයක් මේ රටේ හැදිලා තියෙන්නේ. ඒක සමහර වීඩියෝ එකක් පත්‍ර පුවත්පත් කියනක් පේන සමහරලාට ග්‍රහස්තන තම වනාන්තර කපනවා. ඒ වගේම සමහර හන්තාන වගේ කඳු පව මිනිස්සු අල්ලගෙන. ඒ වගේම සිංහරාජ වගේ වනාන්තර පව කියලා මුන් රටවල් ගහගෙන. ඒ වගේම කෝටි ගණන් මේ සමහර ආයතන කියන ධන සම්පත් පුරා කාලා. ඒ වගේම දැන් පාර්ලිමේන්තු පහුගාවතර පත්‍ර ගිය ලිංගික අතවරයන් පිළිබඳ මේ විදිහට මේ පාලකයෝ ඒක එදා මේ කතා කරන්නේ රජාගෙන විතරයි. නමුත් මේ රට ගත්තම රජාගේ ඉඳලා සියල්ලෝම සිද්ධ කරන මේ කාර්ය තමයි ඇත්තට මනිටෝර ජාතිකේ මේ කියවෙන්නේ. ඒ නිසා මේ පණිවිඩය මම හිතන්නේ හැමෝම හිතට අරගෙන මේ චෞර අමිතුට උත්තර දෙන්න මම හිතන්නේ ඉස්සරහට අපි කටයුතු කරන්න ඕනේ කියන කාරණය මතක් කරනවා. මේක මේ තමයි දූෂිත පාලකයන්ගේ ස්වභාවය කියන එක මේ මොනිටර් ජාතිකෙන් පැහැදිලි වෙනවා. ඉතින් මේ විදිහට අද වර්තමානයේ ගැළපෙන සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දෙන ජාතක කතාවක් පිළිබඳ කරුමේ 2024 වර්ෂයේ මේ එක්සත් වෙනුගේ වෛශාඛ දාන සමිතිය මේ තොරණ ඉදිරියට යෙදුණා. ඉතින් ඒ යථා අපවෙච්ච මූලිකත්වයේ ගත්ත හැමෝටම අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා, ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ සත්‍ය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. මේ උදාර කටයුතු ඉදිරියට යහතින් හොඳින් සිද්ධ කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා. පින් අපේ හඳුනන්නේ ඔබ වහන්සේ අපිට කියලා දුන්නා අපේ දෙමරපොඩ තරන් රාජ්‍යයේ පිළිබිඹු කරන ජාතක කතාවෙන් සමාජයට ගෙනියන්න ලබන පාඩම ඒ ඔබ ඉගෙන ගත යුතු දේ පිළිබඳව. එසේනම් මාගේ ඊළඟ ප්‍රශ්නය යොමු වන්නේ දෙමරපොඩ එක්සත් වෙනතුන්ගේ වෛශාඛ දාන සමිතියේ කරු ලේකම් ජගත් මහතාට මම හිතන්නේ ලංකාවේ තොරන් කර්මාන්ත පටන් ගැනීමෙන් අනතුරුව ලංකාවේ ඉදුවන හතරවෙනි තොරණ තමයි දෙමරපොඩ වෙසක් තොරණ. මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි දෙමරපොඩ තොරණ ඉදි කරන්නට හේතු වුණේ ඇයි? ඇයි හිතුවේ දෙමරපොඩ මෙවැනි තොරණක් ඉදි කරන්න ඕනේ කියලා? ඉතින් ඔබ සමිතිය මේ තොරණ ආරම්භ කරනකොට දේශ පහසු කර්තව්‍යයක් නෙමෙයි. වර්තමානයේ තොරණක් කරනවා වුණාට පළවෙනි පාර තොරණක් කරනකොට අපි හැම දෙයක්ම මුලින් ඉඳන් අංගට අපි සූදානම් කරගන්න ඕනේ. ඉතින් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අතීතයේ ඉඳන් වර්තමානය වෙනකම් මේ දෙමරපොඩ තොරණ කරගෙන ඒමට ඔබතුමාට ශක්තියක් වූ ඒ සියලු දෙනා සහ මේ තොරණ සංවිධානය වුණ ආකාරය පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්නට. අවසරයි අපේ සෝමන් මහන්ස අපේ දෙමළේ එක්සත් වෙළඳුන්ගේ වෛශ්‍යාන සමිතිය 1972 තමයි ආරම්භ කරන ලද්දේ. මෙම සමිතිය ආරම්භ කිරීමට මූලිකත්වය වුණේ ඒවකට වෙළඳ ව්‍යාපාරිකයන් දෙමළගොඩ මාකට් එකේ හිටපු වෙළඳ ව්‍යාපාරිකයන් පොල්කිරි කැඳ දන්සල මුලින් ආරම්භ කරලා ඒ හිටපු සියලුම සමාජිකයන් ඒකමතිකම තීරණය කරා අපි ලබන අවුරුද්දේ තොරණක් ඉදිකිරීමට කටයුතු කරන්න ඕනේ කියලා. ඒ අදිස්ථානයේ ඇතුව එම දන්සලේ කටයුතු වෙලා ඊට සතියකට විතර පසු දින සියලුම ව්‍යාපාරිකයන් එක්ක වූ දෙමළගොඩ සියලුම ව්‍යාපාරික බෞද්ධන් අමවි මෙම ව්‍යාපාරික බෞද්ධන් කියන්නේ සිංහල බෞද්ධන් පමණක් නෙමෙයි බෞද්ධ බෞද්ධන් පමණක් නෙමෙයි හින්දු බෞද්ධිකයන් දමිළ ජනතාව මුස්ලිම් ජනතාව ක්‍රිස්තියානි ජනතාව සෑමම එක්ක වූ ලබන වසරේ අපි අනිවාර්යෙන් දෙමළගොඩ වෙසක් තොරණක් ඉදි කරමු යන තේමාව අධිරාජ කරගෙන සමිතියක් පිටවන 1972 දී ඒවකට හිටපු වර්තමාන සභාපති ලේකම් බාණ්ඩාගාර සියලුම නිර්මාණ මණ්ඩලයට අපි මේ අවස්ථාවේ පින් අනුමෝදන් කරනවා. එතුමන්ලා මේ කාර්යය කරගෙන යාමට අපිට දැක්වූ සහයෝගය සහ අපිට දැක්වූ ඒ අධිෂ්ඨානයේ ඒ සම්පදනාටම අපි පින් අනුමෝදන් කරනවා. අපි මෙම තොරණක් නිර්මාණය කරනකොට දර්ශනය වෙනවා බලනවා නරඹනවා යනවා. හැබැයි මෙම නිර්මාණය කිරීමට අපේ අනුශාසක
ගරු ස්වාමීන් වහන්සේ දන්නවා අපි නිලධාරි මඩුල්ල නිතරම ඔබතුමා ඔබ වහන්සේගෙන් අනුශාසන ලබාගෙන අපිට ඇති වෙන ගැටලු නිතර සාකච්ඡා කරනවා. මෙම තොරණ නිර්මාණය කිරීමට අපි ආරම්භ කරන්නේ නොවැම්බර් මාසයේ තමයි අපි මෙම තොරණ සලා අධිකාරම් මුදල් බඳිනවද. ඒ අධිකාරම් මුදල බඳින්නවත් අපිට හරියට මුදලක් නැහැ. අපේ සමිතියේ ඉතර වත්පොසකම් නැහැ. අපි ආදාන උපකාර කරලා තමයි මෙම බඳින්නේ. අපිට ඉතින් පිළිද වගේ අපි ගරු සභාපතිතුමා ඉන්නවා. එයාගේ මූලික ධනෙ දෙනවා. දීලා මේක ආරම්භ කරන්න කියලා අපිට කියනවා. එතනින් පටන් අරන් තමයි අපි මේ සමිතියේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. අපිට මේ වැඩ කටයුතු කරනකොට ගැටලු අපිට ඇති වෙනවා. දැන් අපි මේක තොරණ පවත්වනකොට විදුලිය ලබා ගැනීමට ඒකට මේකට ආධාර වශයෙන් සැනකෙල භූමි පවත්වනකොට රජයෙන් බඩු මුදල් අපි කරනවා. අපි ඉස්සරහා අපේ තොරණ ආධාර වශයෙන් සැනකෙල භූමියක් පවත්වනවා. කවුරු ගන්න නැතිදී ඒකට අපිට අයලක්ෂ 89000 ගෙවුවා කියලා. අයලක්ෂ 89000 අරගෙන තමයි අපි ඒ භූමිය ගත්තේ. අපි පස්සෙව අපේ ගෞතම ස්වාමීන් වහන්සේගේ අනුශාසන පරිදි අපි අගතුමා හම්බෙලා ඒ මුදල අරියාදකට අඩු කරගත්තා. ඒ තරම් නෙමෙයි ඊට පස්සේ නගර සභාවට ගෙවතු ගෙවන්න ඕනේ, විදුලි බිල් ගෙවන්න ඕනේ. අනේ ඒ වගේ කර්තව්‍ය කරන්න ගියාම මේකට සෑහෙන මුදල් පිළිවෙලක් අපිට දරන්න වෙනවා. මේවැනි පිළිවෙල දරන්නට අපිට ශක්තියක් බැරිද ඉන්නේ අපේ වෙන ව්‍යාපාරිකයන්. සිංහල හෝ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි හැමෝම එකමෙන් අපිට ආධාර උපකාර කරනවා. මම මේ අවස්ථාවේ අවසන් කරනවා අන්‍යාගමික සියලුම දෙනාට මෙම කල්පයේ සාර්ථක කර ගැනීම සඳහා මේ දෙන උපකාර සහයෝගයට ඔබ සියලු දෙනාට පින්. ඒ තරම් නෙමෙයි මේක අපේ දෙමළ කොට මේ දෙමළ කොට සිංහල මුස්ලිම් දෙමළ කොට නෑ මේ දෙමළ ගමේ තොරණ මේක හැම ජාතියකම ඉදිරිම තොරණ මේ තොරණ නිර්මාණය කිරීමට අපේ පසුපස ඉන්න සෑම කොටස අපිත් එක්ක හැම කඩේකටම අනුසාරණ අපි ආධාරිකව කරන්න ගියාම සභාපතිතුමා මොකක්ද කියලා තුන් හතර පාර යන්නේ නැහැ අපිට සල්ලි ගන්න. ඒත් අපි මේ පසුපස ඉන්නේ අපි කොහොමද මේක කරන්න ඕන නිසා තුන් හතර පාර නෙමෙයි පස් පාරක් හරි ගිහිල්ලා ඒ මුදල් එකතු කරගෙන අපි මේක කරලා මේක සාර්ථක කරලා අපි ඒ තරම් නෙමෙයි ඔය කවුරුන් නොදන්නා දේවල් තියෙනවා අපි මේකේ පිළිපස්ස ලොකු දේවල් කරනවා අපි කරලක් තියෙනවා අපි මේ තොරණෙන් ඉතුරු වෙන මුදල් වලින් නිවාස ආරම්භ දීලා තියෙනවා වෛද්‍ය ආධාර දීලා තියෙනවා මේ දෙන දෙමළවල ප්‍රජා මණ්ඩලයේ පොඩි ළමයි සඳහා ක්‍රීඩා උපකරණ ආරම්භ දීලා තියෙනවා සිගිදි ළමයින් සෙල්ලම් ගෙඩිමුණ උන්චිලා නෙමෙයි හදලා දීලා තියෙනවා වැසිකිලි පද්ධතිය හදලා තියෙනවා ඕවා අපි කාටවත් අඬගෙන දාලා කියන්නේ අපි ඉතුරු වෙන සල්ලි සත්‍යය හරි අපතේ නොයා මොනවා හරි හොඳ දෙයකට තමයි යොමු කරන්නේ මේ හැම දෙයක්ම අපි කරන්නේ සත්භාවයෙන් සමහර විට සභාපතිගේ අතිමුත් සල්ලි යනවා එයා ඒව ගණන් ගන්නෙත් නෑ ඒ වගේ කර්තව්‍යයක් කරන්නේ ඉතින් මේ සමිතියේ ඉතිහාසය බලනකොට මෙතන තරම් දැනට 47ක් නිර්මාණය කරලා තියෙනවා. අපේ වයසත් එක්ක නම් 52ක් වෙන්න ඕනේ තරම්. අපිට පොයේ උදුරයි ශාස්ත්‍රවාදී උදුරයි ඒ අවස්ථාවලට අපිට තව මගහැරිච්ච තරම් 3-4ක් තියෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ 4 වෙනියට වයසම සමිතිය අපි වෙන්නේ නැති. තව සමිති 3ක් විතර ඇතුළත මේ ටෝටල් අංග පුස්තක සංග්‍රහය පිළිගොඩුව තමයි අපිට වඩා සීනියර් කට්ටිය ඉන්නේ. මෙම තොරණ නිර්මාණය කිරීමට දැන් මම අවුරුදු 12ක් විතර ලේකම් හැමදාමත් මේව කරන්න බෑ අපේ සභාපති අවුරුදු 20 ගාන මේක බාර ගන්න යම්කිසි මේ අවස්ථාවක් කරගන්න තරුණ පිරිස වලට ඇවිල්ලා මේ අපි පිළිපස්සෙන් ඉන්නම් ඕගොල්ලෝ මේව බාර අරගෙන කරන්න මොකද අපිට මේ වගේ දේවල් කැපුවාම ඒ තරුණ පිරිස් යාමකට ගන්න පුළුවන් අනවශ්‍ය දේවල්ට පෙළඹෙන්නේ නැහැ අනවශ්‍ය දේවල්ට යොමු වෙන්නේ නැහැ මේවට සිත යොමු කළාම මේවා කරනකොට අපි දැන සිතින් තමයි හැමදෙස්සෙම කරන්නේ අපි මේ ධර්මයක් ආරම්භ කරනකොට මුල්ම ආරම්භ ඉඳලා අපි බෞද්ධ වශයෙන් අපේ ස්වාමීන් වහන්සේලා වඩම්මලා පිළිත් කියලා ඒ චරිත ඒ අංගයම කරලා තමයි අවසානයේ ඒව කරලා දානමාන දෙන්න තමයි අපි අවසන් කරන්නේ. ඉතින් මේ කල්පයේ සාර්ථක කර ගැනීමට
අපේ ගරු සභාව අපේ ප්‍රධාන අනුශාසකතුමා ගරු ස්වාමීන් අතුරු ගරු සභාපති නිර්මාණ මණ්ඩලයට මගේ ස්තුති වෙන එම දෙබරට පළත්වාසීන්ටත් වෙළඳ ව්‍යාපාරිකයන්ටත් මට තායිකක් අමතක වුණා පෑලිවල මත්ස්‍ය වෙළඳසැල. ඒකේ අපි සභාපතිතුමාත් ඒක වෙළඳ ව්‍යාපාර කරනවා. එයාගේ යාළුවෝ ඕනෑට එයාට උදව් කරනවා. අපි දවස් දෙකයි ගියේ. දවස් දෙකක් ගිහලා අපි ලස්සායක් නිකන් ඉතින් ඉඳලා එක්කව කරා. අපිට සන්තෝෂයි ඒකද. මොකද මේ මිනිස්සු ගැඹුරින් මෙතනත් තොරණක් හදනවා. ඒ වුණොත් අපිට මේ දායකත්වයේ අමාවුටම දෙනවා. ඒ අයින්ටත් මේක ස්තුතිය පුද කරමින් මම නැවතත් මගේ මිත්‍ර මණ්ඩලයට බලවද. බොහොම ස්තුතියි ගරු ලේකම්තුමා. මම හිතන්නේ ගරු හාමුදුරනේ ඔබ වහන්සේ මගෙත් එක්ක එකග වෙන්න නැති අට දෙමඩකොට මේ තොරණ නැත්තම් වෙසක් එකට මේ දෙමඩකොට පාඩු සුවන් පිටනියක්. දෙමඩකොට තොරණ දෙන හින්දා අපේ ගරු ලේකම්තුමා සභාපතිතුමායි මේ වෛශාඛ දාන සමිතිය අපි කට්ටිය එකතු වෙලා කාර්යවල එක පවත්වන හින්දා තමයි වෙසක් එකට මුළු දෙමඩකොටම වෙසක් සිරියෙන් අසිරියෙන් නැහැවිලා අඩුමතරමේ ප්‍රදේශවාසීන්ට තමන්ගේ වාහනයක්වත් තමන්ගේ ගිනිවස ඉස්සරහා පාක් කරගන්නවක්වත් තත්ත්වයක් නැහැ. මොකද විශාල පිරිසක් තොරණ බලන්න එනවා. මොකද ලංකාවේ ප්‍රධානතම පාර බේස් ලයින් ප්‍රධාන මාර්ගය තමයි අපේ දෙමඩකොඩ නගරේ තියෙන්නේ. ඉතින් දෙමඩකොඩ තොරණ ඉදිරි කළා දෙමඩකොඩ මිනිසුන්ට මේ වෙසක් අසිරිය විඳින්නට අවස්ථාව ලබා දුන් ගරු ලේකම්තුමා සභාපතිතුමා ප්‍රධාන වෛශාඛ දාන සමිතියේ සියලු දෙනාට දෙමඩකොඩ ප්‍රජාව වෙනුවෙන් මාගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාවට අපි සමග එකතු වෙලා සිටිනවා ඔබ අපේ ඉදිරිපස තිබෙන මේ දැවැන්ත මහා තොරණ රාජයා. පසුගිය දින කිහිපය තුළ තොරණ යන්නට කලින් මම ගරු සභාපතිතුමා ලේකම්තුමා සමග සමාජ මාධ්‍යයේ පළ කරනු ලබූ වීඩියෝ එකක් ඇසුරේ කට්ටිය කතා වුණේ ලංකාවේ උසම තොරණ ලංකාවේ පළලම තොරණ. හැබැයි අපේ දෙමඩකොට තියෙන්නේ ලංකාවේ උසම තොරණවත් පළලම තොරණවත් නෙමෙයි. ලංකාවේ තියෙන ලස්සනම තොරණ විදියට ඒ පළ කරපු වීඩියෝ එකට සියලු දෙනාගේ ප්‍රතිචාර ලැබුණේ අපි බලපු ලංකාවේ ලස්සනම තොරණ බලන් ඉන්න අපේ ඇස් අහකට ගන්න හිතෙන්නේ මේක හරියට භාවනාවක් වගේ විදුලි රටා විදුලි ආලෝක ඒ චිත්‍ර රූප සියල්ලම අපගේ ඇස් මවිත කරවනවා. අපිට තොරණ බලන්න ගිහිල්ලා එන්න හිතුන්නේ නැති තරම් කියලා තමයි ඔවුන්ගේ අදහස් පළ වුණේ. ඉතින් මේ තොරණ නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියා අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඔහුගේ කාර්යභාරය හින්දා තමයි ඔබට අපට සියලු දෙනාට මේ දර්ශනීය තොරණ දැක ගන්න ලැබෙන්නේ. ඉතින් සචිතු ගාල්දගේ අපේ සහෝදරයා මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. ඉතින් මම ඔහුගෙන් දැනගන්න කැමතියි මේ තොරණ ඔහුට නිර්මාණය කිරීමට ඔහුගේ දායකත්වය ලැබුණේ කොහොමද කියලා. අවසරයි අපේ ආනන්දරුවනේ. මේ මම මේ තැන ඉන්නේ අපේ තාත්තා නිසා සරත් ගාල්ලගේ. එයාගෙන් තමයි හැම දෙයක්ම මට ලැබුණේ. තාත්තා අවුරුදු 4 ඉඳන් තොරන් කරනවා. මම අවුරුදු දැන් 10ක් විතර කරනවා. මේක තමයි මගේ මුල්ම තනියෙන් කරපු තොරණ. මේ අවුරුද්දේ තොරන් 4ක නිර්මාණය කළා දිනවා මම. මේ දෙමඩකොඩ තොරණයි ගම්පහ ගොඩගම තලවතුගොඩ තොරන් 4 නිර්මාණය මගේ. බොහොම ස්තුතියි. Thank you. ඉතින් තරුණ අපිත් එක්ක එකතුනේ තරුණ නිර්මාණ ශිල්පියයින් ඔහුට ගොඩක් පිං. ලංකාවේ ලස්සනම තොරණ දෙමඩකොඩට ඉදි කරලා දුන්න එක පිළිබඳව සචිතු ගාල්ලගේ අපේ සහෝදරයාට තව තවත් මෙවැනි නිර්මාණ ඉදිරියට කරන්න මම ඔබගෙන් ඉල්ලනවා. ලබන අවුරුද්දේ අපේ දෙමඩකොඩ තොරණ උසම වෙන්න ඕනේ නැහැ, පළල වෙන්න ඕනේ නැහැ. ලබන අවුරුද්දේ ලංකාවේ ලස්සනම තොරණ කරලා දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලලා දෙනවා.
අපිට ඒක කරලා දෙන්න. ඒ වගේම ඔබට නැවතත් මෙවැනි තොරන් කර්මාන්ත ඉදිරියට කරගෙන යන්න ඔබට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී දෙපාරකට තොරණ පිළිබඳව තොරණේ කර්තව්‍ය පිළිබඳව පුංචි වචන කිහිපයක් මේ සාකච්ඡාවට එකතු කිරීම සඳහා මම ආරාධනා කරනවා ලබනවා. ගෞරව අජිත් මහතාට මේ ස්ථානයේම අසුන්ගෙන ඒ අවස්ථාව උදා කරගන්න හැටියට වැඩමවා වදාළ වන්දනීය පූජනීය මා සංඝරත්නයේ අවසරයි දෙමළොව එක්සත් පිළිදුන්ගේ වෛසාඛ දාන සමිතියේ ගරු සභාපතිතුමා ලේකම්තුමා බාණ්ඩාගාරිකතුමා ඇතුළු සියලුම නිලධාරි මණ්ඩලයේ අවසරයි අපේ ආමතුරෝ තාමත්ම බෞද්ධානුකූලව මේ මණිචෝර ජාතකයේ කතාවස්තුව ඉතාමත්ම කෙටියෙන් මේ බෞද්ධ සිතුවිලි වලට බෞද්ධ හදවත් වලට පින්වතුන්ට ලබා දෙනවා. දෙමටවද එක්සත් වෙළඳුන්ගේ වෛසාඛ දාන සමිතිය ගැන යමක් ප්‍රකාශ කරන්නයි මට පැවරී තිබෙන වගකීම. පින්වතුනි තොරණක් ඉදි කරනවා කියන්නේ ලේසි පාසු කාර්යයක් නෙවෙයි. මේ තොරණ ඉදි කිරීමේ බාධකෝර වගකීම තිබෙන්නේ සභාපතිතුමා, ලේකම්තුමා, බාණ්ඩාගාරිකතුමා යන තිදෙනාට තමයි. නමුත් මේ තිදෙනාට අමතරව ගරු සභාපතිතුමා මෙවර ඉතාමත් ජව සම්පන්න ඒ වගේම බුද්ධාලංඝන ප්‍රීතිය ලැබෙන හොඳ තරුණ පුරිස් කණ්ඩායමක් මේ පසුපසට අරගෙන ඇවිත් තිබෙනවා. මේක උතුම් කාර්යයක්. මේ තොරණේ අනාගතය ගැන ඔවුන්ට අවබෝධයක් ලබා දෙන්නට, ඔවුන්ට දැනුමක් ලබා දෙන්නට ගරු සභාපතිතුමා, ලේකම්තුමා, බාණ්ඩාගාරිකතුමා මේ තරුණ පිරිස ඒකරාශී කරගෙන දිවාරය දේශ නොබල තමුන්ගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරලා අද අපතිලෝ ගුරු අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමගොඩ සීකිරීමට බෞද්ධ ජනතාවට, අබෞද්ධ ජනතාවට, ලෝවැසි සියලු ජනතාවට දැක බලා ගැනීමට අවකාශ සලසා දී තිබෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ ලබන වර්ෂයේ මෙවැනි ආකාරයට දර්ශනීය වෙසක් තොරණක් ඉදිකිරීමට මෙම සමිතියට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. ඒ වගේම ලෝ පාලනය කරන සතරවරන් දෙවි ප්‍රමුඛ 33 කෝටිය දෙවිවරුන්ගේ ඒ බැල්ම, ඒ ආරක්ෂාව, රැකවරණය නිරන්තරයෙන්ම මේ සියලුම නිලදරුවන්ට ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව මේ මොහොතේ මා ප්‍රාර්ථනා කරමි. දෙමළොව එක්සත් වෙළඳුන්ගේ වෛසාඛ දාන සමිතියට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබිලා 2025 වර්ෂයට මෙවැනි රමණීය දර්ශනීය වෙසක් තොරණක් ඉදිකිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාව මා මේ මොහොතේ සිහිපත් කරනවා. සම්මා සම්බුදු සරණයි. මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණු ඔබ සියලු දෙනාටම මගේ ගෞරවමය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන ගමන් ඒ වගේම මේ අවස්ථාවට වැඩම කොට වදාළ දෙමළොව ශ්‍රී විසුද්ධාරාම මහා විහාරස්ථානයේ කරු විහාරාධිපති පූජ්‍ය වැලිමල ශාන්තනායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේම විහාරකල කුසල අපේ හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේටත් මගේ ගෞරවනීය ප්‍රණාමය ශීර්ෂණ මේ අවස්ථාවේදී පුද කරන ගමන් සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කරන ලබනවා. ස්තුතියි.